අපිට පොඩි ප්‍රශ්නයක්. පොඩි කියලා ලොකු ප්‍රශ්නයක්. මොන වුණත් hina වෙලා ඉන්න එක තමයි වැදගත්. පණ නෑ පිඹලා. Zero survival skill. අපිට කරදරයක් වුණා නෑ ඉස්සරහට වෙන්න තියෙනවා දැන්. සතුරු මොකද හිතන්නේ? කාලෙකින් ආව සුපිරිම හයික් එක. යන්න හෙලෝ මොකද වෙන්න ඉතින් අද අපි යනවා කොතලාගල කන්ද නගින්න. ඉතින් අපි කිව්වේ මාත් එක්ක චතුර ඉන්නවා. චතුරයිමයි කොතලාගල හයික් එක යනවා. ඉතින් දැන් හරියටම අපි ඉන්නේ කොහෙද කිව්වොත් අපි ඉන්නේ පදිය පැලැල්ල වලපනේ පාරේ. දැන් නම් වලපනේට ගොඩක් කිට්ටු කරලා ඉන්නේ. වලපනේට කිලෝමීටර් 5ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ පාර මාර ලස්සනයි. ඒ කියන්නේ දැන් ටිකකට කලින් අපිට හම්බුණ පාර අයිනෙම තියෙන ලස්සන දියැලක් ආන්දාවල ඇල්ල කියලා මම වීඩියෝ එකක් ගත්තා මේත් එක්ක දාන්න. ඉතින් ඒ වගේම තමයි මේ එන පාර. ඉතින් මේ කඳු තියෙන පළාතක්. අපිට මේ එන පාරේ දෙපැත්තෙත් බලා ගන්න පුළුවන්. මේ පහුගිය දවස්වල දිත්තා සුලිකුණාටුවත් එක්ක ආපු වැස්සත් එක්ක නායෑම් ගොඩක් සිද්ධ වුණා. ඉතින් ඒවත් එක්ක පාරට පස් කඳු කඩාගෙන ආපු ඒ වගේ අවශේෂත් මේ පාරේ එනකම් මගට තිබ්බා. ඉතින් ඒ වගේ එකක් නෙමෙයි. ඉස්සරහා බලන්නකො මං ඉන්නේ. දැන් ඉස්සරහා තනිකර කඳු තියෙන්නේ. මේ බලන්න. ඉතින් මේ ඉස්සරහා තියෙන මීදුම් ගතියත් එක්ක මේක හරියට පේන්නේ නැතුව ඇති. මේ දුඹුරු පාටින් පල්ලෙහාට දියැලක් ගලාගෙන ආවා වගේ පාරවල් තියෙන්නේ නාය ගියපුවා. ඉතින් ඒ වගේම තමයි ඔය අර පැත්තට වෙන්න මීදුමෙන් වගේ වැහිලා තියෙන පේන්නේ නැති ඔහෙ කඳු තියෙන්නේ. ඉතින් ඒ පැත්තේ ඒ තනිකර මන්දාරමෙන් වැහිලා තියෙන්නේ. ඒ තමයි මන්දාරන් නුවර පැත්ත. ඉතින් කොතලාගල යන්න අපි වලපනේටම යන්නේ නැහැ. වලපනේට ටිකක් කලින් අපිට හම්බෙනවා වලපනේ හොස්පිටල් එකට යන පාර. ඉතින් ඒකට ඉස්සරහට ගිහින් හැරෙන්න තියෙන මම එතනදී පෙන්නන්න. එහෙනම් ඉතින් අපි ඉස්සරහට ගමන යමු. මෙතන ඉන්න හැරෙන්න තියෙනවා. ඔව් අර ගහලා තියෙනවා. ප්‍රාදේශීය රෝහල වලපනේ කියලා. ඒත් ඉතින් හොස්පිටල් වලපනේ ප්‍රාදේශීය රෝහල මේක පහු කරලා ඉස්සරහට යන්න ඕනේ. හැබැයි ඊට පස්සේ අපි පාර දන්නේ නැහැ. ගමේ මිනිස්සුන්ගෙන් අහගෙන තමයි යන්න වෙන්නේ. තව ටිකක් ඉස්සරහට ගිහින් කාගෙන් හරි අහමු කොහොමද යන්නේ කියලා. උඩටව දෙන්නේ. මේ දෙන්න හැප්පෙනවා මේ පාර මැද්ද ඉඳලා. ඉතින් එයි පාරට. ඊළඟට හරි සම්. ගෙදර යන්නත් බෑ. ගෙදර ඉන්නවනේ. අර අනේ විදිය තරන්නේ.
ගිහිල්ලා මේ කොතලාගලට යන්න තව යන්න පුළුවන් බයික් වාහන දාන්න ගියක් වයි තියෙනවා. හරි දැන් ස්ටාර්ට් කරපන් ඕක මොකද ඔය කරන්නේ? ඒ පල්ලමේ යන්න බෑ ඔහොම අර ගල් ගොඩ. පාර දැනට නම් එහෙම ලොකු කේස් එකක් නැහැ. කොන්ක්‍රීට් පාර තියෙනවා. අර තනින් තන පොඩ්ඩක් කැල්ලා තිබ්බා. ඉස්සරහට බලමු මොනවද කියලා. ගිහින් තියෙනවා. ඒක හිමීට යම උඩ තව ගෙවල් එහෙම මොන හරි ඇති අර අරහෙ වගා කරලා එහෙම තියෙනවා. මේ වාහන ගිහින් තියෙන ත්‍රිවිල් ගාව මැදින් ය. ත්‍රිවිල් එහෙම ගිහින් තියනවද? ගණින් මං ආඹොහොම තල්ලු කරනවා. නිකන් තල්ලු කරමුද? නිකන් තල්ලු කර. එපා ස්ටාර්ට් කරන්න. ඔහොම ගමු. තල්ලු කරන්නේ. ඔව්. ඔය ඉස්සරහ වලින් නෑ බයි එట్లా තියෙන්නේ. නෑ ඉස්සරහට කානුවට එන්න. කානුවට කියන්නේ රෝද පාරට එන්න. ඉස්සරහටද පස්සට තල්ලු කර. හරි හරි මේ ඩිංග විතරයි. දැන් මේ ඔය කෙලින් ගනින්න. 1 2 3 පාරත් එක්ක ගිහින් පාරත් එක්ක ගිහින් තියන අර කොන්ක්‍රීට් එක පාර මෙහෙ මේ අන්න අතනින් කොන්ක්‍රීට් එක බුදුන් මේ හිටපන්කොනේ. කොන්ක්‍රීට් මේ පාර මෙහෙන්ද කොහෙද බං තිබිලා තියෙන්නේ? පාර එහෙන් පාර මේ කෙලින් දැන් මේ කොන්ක්‍රීට් එක යන්නේ මේ කෙලින් පාර තිබිලා තියෙන්නේ මේ පස්සේ වාහනේ යන්න එහෙම හදාගත්ත පාරක් මං හිතන්නේ. එතන විතරයි වගේ එහෙම තියෙන්නේ. ඉස්සරහට බලමු ඉස්සරහට ගිහින්. අපි පරක් වුණා වැඩි දැනටමත් වෙලාව දෙකක් පහු වෙලා තියෙන්නේ. මෙතන මේ කොටේජ් වගේක් එහෙමත් තියෙනවා. හිල් টොප් එක. ඉතින් ඔන්නෝම අපි ඉස්සරහට එන පාරේ මෙතන පොඩි වතුර පාරක් එක්ක පොඩි පාලමක් තියෙනවා. ඉතින් මෙන්න මෙතන ඉඳලා තමයි යන්න ඕනේ. කොතලාගලට යන්න අපි ඉතින් තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම ගෙදරක් හම්බුණා. ඒ ගෙදරට කතා කරලා බයික් එක දාලා හෙල්මට් එකත් එහෙන් තිබ්බ. ඉතින් පොඩ්ඩක් කතා බහ කරලා බලන්න මේ හරි හොඳ මිනිස්සු ඉන්නේ මේ පැත්තේ. අපිට මේ මගදී මල්ලි කෙනෙක් හම්බෙලා මේ යාගෙන් පාර ඇහුවම අපිට කිව්වට තේරෙන්නේ නැහැ කියලා තේරෙන හින්දා යා ඉන්නව මං එන්නම් කියලා යා මාව අපිට පාර පෙන්නන්න. මේ එයයි චතුරයි ඉස්සරහින් යනවා. අපිත් ඉතින් අපි කියන්නේ මම මෙතනින් උඩට යන් උඩ.
කොහෙටද ගියේ? පල්ලෙන් පහලින් දොළපාර ගලාගෙන යනවා. මෙතන ගෙදරක් තියෙනවා. කෙලෙන් යන්න තියෙනවා. වතුර පාර දිගේ යන්න නැත්තේ. ඔයාව ගත්තර කමන්නේ. මේ මල්ලි තමයි අපිට පාර පෙන්නලා උදව් කරේ. ඔන්න ඉතින් අපිට පාර කිව්වට තේරෙන්නේ නැති හින්දා ඇවිල්ලම් පෙන්නුවා. වතුර පාර දිගේ උඩට ගියා නම් හරිනේ. මේ නෑ තව එහා පැත්තෙන් අර 12ක් වයි ගලාන එන්නේ නේ පල්. අපි යන්නේ එහෙනම්. ගිහින් එන්නද මල්ලි? බොහොම ස්තුතියි එහෙනම්. මං ගෙදර තිබ්බ පොඩි සර්ජිකල් බෝතලයකට ලුණුයි වතුරයි දාලා තාම ලුණු කැට බං මෙච්චර හෙලවෙල ඇවිල්ලා මේක තියවිලා නැහැ. ලුණු වැඩි නේද? ඔව් ලුණු කුඩුයි කැටයි දෙකම මේකෙන් පොඩ්ඩක් ඉහගමු. ඩෙටෝල් තිබ්බේ නැහැ. මම හිතන්නේ ඩෙටෝල් හොඳයි ලුණු වලට වඩා. මුඩියල්ල ගන්න. අපි මේකෙන් ටික ගාගමු සපත්තු දෙකේ කුඩල්ලොන් නගින්න බැරි වෙනවා. මේකෙන් වෙනසක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ කුඩල් වෙල්ලෙන එකට. දැන් ඉතින් හයික් එක පටන් ගන්න තියෙන්නේ. අපි වතුර පාර දිගේ උඩට යනවා මෙහෙම. වෙලාව නම් 2යි කාලට වගේ. කාලට වගේ නෙමෙයි 2යි කාල පහු. මේ අපි පරක් වුණා වැඩිද මන්ද? කැම්ප් කරන්නත් නෙමෙයි ආපහු එන්න බලන්න යන්නේ ඒකින්ද. මොකද උඩට ගිහිල්ලා ඉඳලා ආයි බහින්නත් ඕනේ. මොනා කරන්නද? එහෙම තමයි ට්‍රිප් කියනවා. අපි ඉතින් උඩට යන් වෙන දෙයකට මුණ දෙන්න බලාගෙන. මොකද්ද? මෙහෙම යද්දි අංශුව තැන් වලට එකපාර කකුල තියන්න එපා. මොකද ගල් ගැලවිලා ගිහින් වැටෙන්න පුළුවන් පොඩ්ඩක්. කකුල බර කරලා තියෙන කකුල පොඩි තට්ටුවක් දාලා බලන්න. මොකද තත්ත්වය කියලා. ඉතින් මෙහෙ කඳු දෙකක් තියෙනවා. නාරංගල කියලත් කන්දක් තියෙනවලු. ඒකට යන්නේ මේ අපි දැන් මගින්නේ නැග්ගේ
උඩට ඒකට යන තව ඉස්සරහට ගිහින් යන්නේ. එහෙම තමයි අර මල්ලිත් කීවේ. ඉතින් අපි කොතලාගල යන්න තමයි බලාපොරොත්තුෙන් යන්නේ. ඉතින් බලමු කොහෙට යයිද දන්නේ නෑ කොහොම හරියා. This side kakakulat tippa aniga tippa this side අපිට පොඩි ප්‍රශ්නයක් පොඩි කියලා ලොකු ප්‍රශ්නයක් අර මල්ලි කිව්වේ අපිට වතුර පාර දිගේ යන්න කියලානේ මෙන්න වතුර පාර ඉවරයි නෑ බා මෙතනින්ද උල්පතක් වයි පටන් ගන්නෙ හැබැයි ඒක තමයි මගින් ටික හැබැයි මේ දිය සීරාව තියෙනවනේ නැත්තෙත් නෑ බම් මේ චුට්ට ඒ දිගේ හරියන් උඩ තැන්නක් හම්බ වෙනවා කිව්වා මේ පොළොව බහිනවා බා අර සමහර තැන් ඒ වතුර කොටියක් හම්බුණා නම් මරුනේ අඩෝ උනේ සීතල මේ වගේ ඉන්නවද කොටි ඉතින් හෝටන් ප්ලේන්ස් උත් ඉන්නවන්නේ මට මැරෙන්න කලින් කොටි එක්ක ළඟට හතිනේ හුඟ කාලෙකින් හයික් එකක් යන්නේ අපි අරන් ආවා චොක්ලට් බබල්ස් පොඩි අරන් ආවේ ලේසිනේ කියන්නේ අහස අඳුරු කරලා එහෙම නෑ මේ නිල් පාට අහසක් තියෙන මේ ඒ වුණාට අමුතු මීදුම ගතියක් තියෙන මේ වටපිටාවේ බලු බල්ලෙක් ඇවිත් නෑ වගේ අද මේ හයික් එකට මුවි මා විතරද ඔය කන්දටම ඉන්නේ අතරමංගත් ඒ අද රැට දිවස් වලට ගියා නෑ කොහොම හරි මේ උඩට ගිහින් ආ හොයාගෙන බහිමු නෙගටිව් නෑ මේ වගේ දේවල් වලට නෙගටිව් නෑ කවුරු හරි ගමනක් යන් කිව්වොත් ලෙඩ ඇඳේ ඉඳන් හරි මේ පේනවනේ උඩට ඇද එන්නේ උණ මරගාත් බට උණ හොඳයිනේ එම්බිරිසා උණක් තියෙනවා මේ බලන්න මේ පොඩි ඒ ගහේ හැඩයටම තියෙන පොඩි ගානක් අනික මේ වගේ කිරි කපනවා නේද මොකක් හරි සීන් එකක් තියෙනවා හරියට දන්නේ ඔය ගම් එකක් වගේ එකක් හරි වයිනස් ගස් වලින් ගන්නවා රබර් ගස් වලින් කපනවා වගේ මේ අර ඒව ගන්න හයි කරපුවා රාතන ගහේ එහෙමත් තියෙනවා පහළ තියෙනවා ඔන්න කුරුල්ලෝ කෑ ගහන කුරුල්ලෝ නෙමෙයි එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි තරගෙට කෑ ගහන පොඩ්ඩක් අහන් ඉන්න අපි කතා වුණේ චතුරත් යෝජනා කරේ අපි ආයේ මග නවතින්න නැතුව එක පාරම කොහොම හරි පාර හොයාගෙන උඩට ගිහින් හයික් එක ඉවරයක් කරමු. ඊට පස්සේ අපිට පුළුවන් ඉන්න. ඉතින් අපි චතුර ගෙදරින් සෑන්ඩ්විච් හදන්න ආවා. ඒවත් තියෙනවා අපි තව මේ උඩට ගිහින් මොනවා හරි හදාගෙන කන්නම් කියලා හිතන් අද ආවේ. ඉතින් අපි නූඩල්ස් අරන් ආවා. ලොකු දෙයක් නෙමෙයි. ලේසියෙන් හදාගන්න පුළුවන් දෙයක් නේ.
පොඩි ලිපක් ගාගෙන හදාගෙන කන්න කියලා හිතා බලමු උඩට ගිහින් සත්ත්වෙත් එක්ක මොකද වෙන්නේ කියලා. දැන් ඉතින් අපි එක හුස්මට හයික් එක උඩට යන්නයි යන්නේ. යා එන කාලෙකින් හයික් එකක් ආවේ. ඔව් මාත් සෑහෙන කාලේ අන්තිමට හයික් එකක් කියලා ගියේ හන්තානිද මං ඉතින් එක්සෑම් ලියලා ගෙදර ආවෙත් මාස එකමාරකට විතර පස්සේ. කුඩල්ලු එල්ලුන්නේ නැහැ හැබැයිනේ. හැබැයි අර ලොකුවට පේන්න හිටියේ නැද්ද මන්ද? පල්ලෙහා තියෙන ගල මෙතන එහෙම නෙමෙයි තැන්නක් සෙට් වෙනවා ඔබ. ඕක පල්ලෙහානේ උඩ අතන පීක් එක බං. අපි මේකේ පීක් එකට යන්න ඕන. අපි අර මැදින් මේ පැත්තට නැතුව පොඩ්ඩක් අර පැත්තට බර කරලා යන්න ඉතින්. කමක් නැහැ ඉතින්. යම. මාත් ඉතින් ඔය හැමෝම වගේ ගමනක් එන්න කලින් ඉන්ටර්නෙට් එකේ Google එකේ සර්ච් කරනවා ඉස්සෙල්ලාගේ විකිපීඩියා එකෙන් වගේ විස්තරයක් ආවොත් විස්තර තියෙන තැනක් නම් නැත්තම් Google එකෙන්ම සජෙස්ට් වෙනවා FB එකේ කට්ටිය ලියලා දාපුවා තැන් ගැන ඒවා. ඉතින් ආයෙ මං YouTube එකේ බලනවා මෙහෙ එන්න කලිනුත් මං සරන්න එහෙමත් මෙහෙ ඇවිත් වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒ වීඩියෝස් එහෙමත් බැලුවා පොඩ්ඩක් තැන ගැන අයිඩියා එකක් ගන්න. එතකොට මෙතන ගැන හැබැයි එහෙම හරිය විස්තරයක් පාරක්වත් හරියට මෙන්න මේකයි මෙහෙමයි කන්ද හයික් එක යන්නේ වගේ හරියටමත් ඩීටේල්ස් ඇතුව හොයාගන්න බැරි වුණා. ඉතින් මේක පොඩ්ඩක් අර වැඩි එළියට එක්ස්පෝස් වෙච්ච තැනක් නෙමෙයි. ඒකත් එක්ක එහෙම අර හරියට මෙන්න මේකයි මේ පාරෙමයි යන්න ඕනේ වගේ එකක් හොයාගන්න බැරුණා. නමුත් අපි පීක් එකට යන්න ඕනේ. එතකොට ඉතින් අපිට බැලුවම් පේනවා බැලුවම් තේරෙනවා පීක් එක මොකද්ද කියලා. ඔය වෙලාව කීයද? 2:40. අනිත් එක බලාගෙන යන්න ඕනේ මේ ෆයිනස් වල මේ කොළ වැල්ලා තියෙන්නේ. ඔයා ලිස්සනවා. තට්ටු ගණන් වැටලා පොළවේ හැදිලා තියෙන එකෙන් ස්තරයක්. මේ බලන්න මෙතනින් පල්ලෙහා නිකන් එතන පාරක් වගේ එළි වෙලා අර මැදින් ගස් නැතුව තියෙනවා. අපි ආවේ දැන් අරහෙන් අරහම ඇවිත් මෙහෙම මෙහෙට ඇවිත් මෙහෙමනේ ආවේ. එක්කෝ හරි පාර මෙතනින්ද දන්නේ නැහැ. හරි පාර කියලා එකක් ඉතින් එහෙම අපිට දැනගන්න හම්බුන්නේ නැහැ කාගෙන්වත්. ගමෙත් අපි 3-4 දෙනෙක්ගෙන් ඇහුවා. මේ ඒ කියන්නේ එක්කෝ අපි අර වතුර පාර ඉවර වුණ තැනින් පොඩ්ඩක් වම් පැත්තට බර කරලානේ අපි උඩට ගියේ. දකුණු පැත්තට බර කරලා ආවනම් මම හිතන්නේ මෙහෙන් එන්න පුළුවන්. කොහොම ආවත් ඉතින් දැන් මෙහෙට තමයි පීක් එක තියෙන්නේ. වෙනවනේ. අපි ඉතින් එහෙට යන්න. දැන් නම් මේක පාර වගේ නේ. පාරක් වගේ නේ තියෙන්නේ මේ ටික. මුතුනට. මොකද කියන්න තියෙන්නේ? ගොඩක් යන්න එපා. හොඳම ඔය මෙහෙම තැන්වල මෙහෙම මොක්කට හරි බර දීලා ඉන්න පේනවනේ. ප්‍රපාතයක් තියෙන අනික ඉස්සන ගතියක් තියෙනවා. අපි මේකේ අන්න අර බලපන්. අරහේ චතුර අරහේ කෙලවට. විතරක් තියෙනවා. එහෙට යා. මේ ගොමුනේ. හරක්. වෙන්න කිසි හරක්ද නැත්නම් ජීවල කටි. මේ ගෙදර හරකගේ විතර. මේ කැලේ මං කිව්වේ
මම මේ විස්තර කරන හොයද්දි වීඩියෝස් එහෙම බලගෙන මම බලද්දි මන්සරන්නගේ වීඩියෝ එකේ මන්සරන්න කියනවා මෙහෙ මේ කන්දේ කුළුවරක් ඉන්නවා කියලා. අපිට සාක්ෂිත් හම්බුණා. ගොම තිබ්බා. බලමු. අපිට කරදරයක් වෙන්නේ නැති වෙයි. අපි එහෙම වටපිටාවට කරදරයක් කරන මිනිස්සු නෙමෙයි. ඒක හින්දා අපි බලාපොරොත්තු වෙනවා. අපිටත් ඉතින් මේ වටපිටාවෙන් පරිසරයෙන් කරදරයක් වෙන්නේ නැති වෙයි කියලා. අඩිපාරක් තියෙනවා කැලේ. ඉන්න බලන්න. ගොම. ඉරුණා අඩු මොකේ පැටලිලාද? ඒ පැත්තක් මිරිලානේ. ඒ අපරාධ තමයි. මෙන්න. අපි අනිත් පීක් කියලා. අන්න අර පැත්ති දැන් අපි ආවේ. එතනින් පල්ලෙහා මේබ. අපි ගොඩක් ළඟට ගියේ නෑනේ එතන. බයමු වැඩින්. නෑ ඒ අරහේ යන්න පුළුවන්. අර අම්මරට. මෙන්න බලන්න. මේ එක කෙලවරක්. එතන බලන්න. දැන් මේ හරිය ෂේප් එක. බලන්න. අන්න අරහෙට තව යන්න පුළුවන්. අර කෙලවරට හරිද? මේ මාල් ලස්සනයි මේ කොළපාට පරිසරයේ මැද්දේ මේ අර කොළපාට මැද්දේ හයිලයිට් වෙච්ච මේ දම් පාට රුරු රෝස පාට මාල් ලස්සනයි. මෙතන ප්‍රපාතේ තියෙන්නේ පල්ලෙහා මේ බලන්න. මෙතන මේවා මොනවද මේ බෝවිටියද? ඒ වගේ. මම දන්නේ නැහැ උදස්වල නම් එහෙම නැත. මෙතනින් එහා බෑවුම තියෙන්නේ. ඒ වගේම අන්න අතනින් අපි ආපු පැත්ත මේ පැත්ත පේනවා. එතකොට අරහෙට ආයි බැහැගෙන යන්න පුළුවන්. අර බලන්න. ඒක නෙමෙයි කුරුඳු ඇල්ල. අඩෝ ආර දූල වගේ අම්මට. අරක අඩෝ ඒකේ ලස්සන බලාපොරොත්තු වුණාට වඩා සෑහෙන ලස්සනක් තියෙන්නේ. රෑ වෙලා අතරමං වුණත් කවන්නේ නැහැ මේ ඔක්කොම බලලා යම. අර කෙලවරට යනවා මේ ගහින් වැහිලා තියෙන කෙලින් දී ඇල්ලක් පේන්න තියෙනවා. මම හිතන්නේ කුරුඳු ඇල්ල. අපි ඒක බලන්න කිට්ටුවට යන්න ඕන හින්දා අරහෙට යනවා. මෙහෙම ගිහින් යම් මීදුම අතරින් ඉර පායලා තියෙනවා. ඉතින් වෙලාව කීයද බ? 3:10. කැලේ තියෙන්නේ පල්ලෙහා. බීම් බෝතලේ ගත්තා නේද? ඔන්න අපි කැලේකට අවතීර්ණ වෙන්නේ. අර අයිනෙන් යන්ද? මෙහෙන්
මෙතනින් පාරක් වගේ නේද? නැද්ද? පාරක් නේද? අඩෝ මෙන්න මේ අමුතු ගහ. මේ කැලේ කඩාගෙන පාරක් තියෙන්නේ බා. වටෙන්ද? අයින දිගේම එන්න තිබ්බෙක්ක. මේ පාර බා. අපි කැලේට යන්න ගිහින් තියෙන අර පැත්තට. අතෙන්දනේ යන්න. දුර නෑ. බලන්න මීදුමින් වචන නෑ කතා කරන්න. මාර ලස්සනයි. චතුර මොකද හිතන්නේ? කාලෙකින් ආව සුපිරිම හයික් එක. ඉතින් මං කිව්වේ මේකේ ගොඩක් කැම්ප් කරන්න එහෙම වෙනවා කියලා. මේ බලන්න. කැම්ප් කරලා එහෙම තියෙනවා මෙතන. ගිනි මැල ගහලා තියෙනවා. තව ටිකක් එහාට යන්න. ඒ අතරේ ඔන්න බලන්න මගේ ඉස්සරහින් මේ ගලාගෙන හැලෙන්නේ. පේනවද? තව යන් ඉස්සරහට. ඉතින් අර ගලාගෙන හැලෙන්නේ කුරුඳු ඔය ඇල්ල කොටස් දෙකකට මේ වැටෙන්නේ. ඉතින් මෙහෙ මේ නාය ගියපු වගේ අර එලි වෙලා තියෙනවා පේනවද? ඒ වගේනුත් වතුර පාරවල් පොඩි පොඩි ගලාගෙන හැලෙනවා. ඉතින් මේ කන්ද මේ උඩ කොටස පේන්නේ නැහැ. මීදුමේ වැහිලා ගිහින් අර හෙත් උඩ කොටස වල එහෙමයි. ඉතින් මේවා දැක්කම කොච්චර ලස්සන රටකද අපි ඉන්නේ කියලා හිතෙනවා. කොච්චර සිස්ටම් එක ෆක්ඩප් වුණත් මේක මාර ලස්සන පැරඩයිස් එක. බලන්න මොන වගේද අඩු මේ පාරයිනේ නෑ ඒක නෙමෙයි. ඒක අරහෙ මං හිතන්නේ. ඔව් අරහෙට වෙන්න තියෙන්නේ. ඔය ගලාගෙන එන්නේ කුරුඳු ඔය හරියද? අරහෙන් ගලන් ඇවිල්ලා මේ කන්දට වැහිලා තියෙන කොටසෙන් ඔහොම ඇවිල්ලා මෙතනින් පහළට ඇවිල්ලා ඔය සුදු පාට ටිකක් තියෙනවා. මෙහෙම ඇවිල්ලා මේ මැද්දෙන් ඇවිල්ලා මෙන්න මේ ගලට වැහිලා තියෙන පල්ලෙහා ටිකෙන් ඇවිල්ලා මේ ගලාගෙන යනවා කුරුඳු ඔය. ඉතින් මාර ලස්සනයි. මේක තමා එන්න පුළුවන් අවසානේ මං හිතන්නේ. දැන් අර ටික ටික පීක් එකේ ඉඳන් ආයෙ පල්ලෙහාට බහැලා නේ. අතන තව තියෙනවා පල්ලම. අපි නූඩල්ස් හදන්න සාස්පානකුයි නූඩ් කොත්තු මියරන් ආවා. ගිනි මැලයක් ගහලා පොඩි ලිපක් හදලා ඒක හදාගෙන කන්නම් කියලා හිතන් ආවේ. ඉතින් මෙහි කැලේනේ. එහෙම ගින්දර ගහන එක ටිකක් අවදාන. ඒකින්ද අර උඩ තිබ්බ මේ කට්ටිය කලින් ගිනි මැල ගහපු තැන. අපි එතෙන්ද ගිහින් ආපහු එතන ඒක හදන්න try එකක් දෙමු.
මෙතන කවුරුන් හෝ පින්වතෙක් කෑම් කරන්න ඇවිල්ලා ගහපු ගිනිමැලයක ඉතුරු වෙච්ච ටික තියෙනවා. ඉතින් අපි එකෙන් ගල් එහෙම අරගෙන පොඩි ලිපක් ගැහුවා. මේ තාච්චිය ගෙදරින් අරන් ආවේ. ස්ටාර්ට් එක විදියට අපි මේ ෆයිනස් කොළ දාලා මෙතන මේ ගල් තලාව උඩ ගින්නක් මේවා වෙන්නේ නැති විදියට එතන ඉතින් ලිප ගහලා නූඩල්ස් එකක් හදන් කන්න යන්නේ. මේ වගේ මීදුමෙන් වටවෙච්ච කඳු පන්තියක් මැද්දේ නූඩල්ස් එකක් හදාගෙන කනවා කියන්නේ වෙනම ආතල්ලයක්. ප්‍රොෆෙෂනල් චෙෆ් කෙනෙක් ඉන්නවා අපිත් එක්ක. දැන් චෙෆ් වැඩ වලින් රිටයර් වෙලා ඉන්නේ. රිටයර් බ්‍රේක් යන්නේ. බ්‍රේක් ඉතින් එහෙනම් අපි ගෙනාපු නූඩල්ස් එක හෙමීට හදාගෙන කමු. හෙමීට නෙමෙයි මම කරන්න ඕනේ. වෙලාව 4:10යි. වෙලාව 4:43යි. තාම මේ කාරියට පත්තු කරගන්න ගන්න. දර ඇවිලෙන්නේ නැහැ. අර ෆයිනස් වලින් විතරයි මේ ටිකක් ඇවිලෙනවා. ආයි මේවා වෙනවා. වෙලාව නැති එක තමයි කේස් එක. වෙන බයක් නැහැ. අර යන්න එපා යාවගේ. ඒකයි ප්‍රශ්නේ. කොහොම හරි මේක රත් කරගත්තා නම් එච්චර වතුර ඕනේ නැහැ නූඩල්ස් වල. We have a good news. මෙන්න බලන්න. වතුර ටික වටේට පොඩ්ඩක් උතුරගෙන එනවා. වෙලාව නැති එක තමයි ප්‍රශ්නේ. ඉන්න හිතෙනවා. මාර ලස්සනයි අර කන්දට යා පැත්තෙන් අර ලොකු මීදුම. මොන වුණත් හිනාවෙලා ඉන්න එක තමයි වැදගත්. පණ නෑ පිඹලා. ඔන්න උතුරන් එනවා ටික ටික. කොත්තු මේකෙන් අපිට ස්පොන්සර් කරන්න ඕනේ මේවා. ඒක ඉන්ස්ටන්ට් නූඩල්ස්. ඉන්ස්ටන්ට් එක පැක් කරලා හදන්න බෑ. සිරහවටම පැක් අපි 4යි කාලයි කියලානේ වෙලාව පෙන්නේ ඉස්සෙල්ලා. මේ 5යි 6යි වෙලාව. මේක හරිම 6ට මෙතනින් යා ගන්න නෑ. ඊට කලින් පුළුවන්. දැන් හරිනේ. ඔහොම කනවද කියන්නේ? අන්න අපේ ලිප කනකන් ඇවිලෙච්ච දැන්. හරි. පානුක් ගනින්. කෝපි එක්ක තිබ්බා. බීම එක තියෙනවා නේද? හැම්බිලා නැතුවද සබානේ. හැබැයි ගාන නේද අර වතුර මේ. හරි දැම්බිලා. ඔන්න ඉතින් ඔන්න අපේ ගෙදරින් හදන් ආපු පාන් ටික තියෙනවා.
අපි මෙතන හදාගත්ත නූඩල්ස් එක තියෙනවා. ඕක තමයි අද ලන්ච් එක. ලන්ච් එක ගන්න දැන් 5ක් පහු වෙලා තියෙනවා. ඔයාලට honestly මොකක්ද කියන්න තියෙන්නේ? ඔළුව නිදහස් කරගන්න නා මාර වටිනා මේ ආපු ගම. අපිට කරදරයක් වුණේ නැහැ නේ. ඉස්සරහට වෙන්න තියෙනවා දැන්. අමතක වෙච්ච කෑමක් තිබ්බා. ගෙදරින් එද්දි කේක් වගේක් දුන්නා. ඩෙසර්ට් එක. චොක්ලට් කේක් තියෙනවා. චියර්ස්. චියර්ස්. කේක් කාලා අපි ගෙනාපු ඒවා ඔක්කොම දාගත්ත බෑග් වලට. මේ අපි ගහගත්ත ලිප. ලිම්බු එකත් වතුර දාලා. ඉතින් පේනවනේ මේ මෙතන තිබ්බ විදිහ. මේ කලින් ආපු කවුරු හරි ගහපු ගිනිමැලයක්. ඔන්න ඉතින් කාපු බීපු තැන තිබ්බ විදිහට මස් කරාට පස්සේ අපි ආපහු බහින්න පටන් ගන්න හදන්නේ. වෙලාව ඇවිල්ලා 5:26යි. ඉතින් අපි එද්දී කුරුඳුවේ ඇල්ලේ කොටස් දෙකම පෙනුණා. ඔන්න බලන්න. දැන් අපිට පේන්නේ මෙන්න මේ පල්ලෙහා කොටස විතරයි. මේ අර උඩ කොටසේම තනිකර මීදු වෙන්නේ. උඩ වැහිලා තියෙන තනිකර මීදු මෙන්න හෙට යනවා. එන්න බලන්න. අර හෙත් අර කන්දේ නුදුන ඔක්කොම වැහිලා තියෙන්නේ. ඉතින් මාර ලස්සන හයික් එක. මාර ලස්සන දවසක්. අපිට පොඩ්ඩක් එළියේ ලෝකේ තියෙන ස්ට්‍රෙස් එකෙන් නිදහස් වෙන්න. හොඳ දවසක්. අද හොඳ දවසක් නේ. අද හොඳ දවසක්. දැන් ඉතින් බහින්න පටන් ගමු. මේ ලස්සන දාලා යන්න හිතෙන්නේ ඇත්තටම කැම්ප් කරන්නම ආවනම් කියලා හිතෙනවා. බලන්න. රෑ වෙද්දී ආයි උදේට සන්රයිස් එකෙන් මාර ලස්සනක් ඇති. ඉතින් යමු ඉස්සරහට. වෙලාව 6:01. පොඩ්ඩක් කන්ෆියුස් වෙලා ඉන්නේ. පාර කෝකද කියලා හිතාගන්න ඕනේ. දැන් අමාරු හරි ඉවරයි. පීක් එකයි ඔක්කොම පහු කරලා වෙයි. බලමු මතක ගහක් තියෙනවද කියලා. ආය අර වතුර පාර අර පොඩි වතුර පාර පටන් ගන්න තැන හොයාගත්තා නම් හරි. පල්ලෙහාට බැහැගෙන යනවා. දැන් ලොකු කේස් යන්න කොහෙන් හරි යාගන්න පුළුවන්. මෙන්න ඔන්න ඔය කෙලින්. ඒ හිතුව තරම් කළුවරුන් නැහනේ 6 වෙලා. ඒවලට කළුවර වෙන්න බහින්න. හුහු. නෑ දැන් තව පොඩ්ඩයි. වැඩිපුර මෙතන ආවද? මේ පැත්තටද? වතුර සද්ද ඇහෙනවනේ. සද්ද අහගෙන යන්න. හොයාගත්තා වතුර පාර. දැන් ඉතින් මේකයිනේ පල්ලෙහාට බැගෙන යන්න තියෙන්නේ. තව පොඩ්ඩයි. හයික් එක නිල වශයෙන් ඉවරයි. දැන් යා. ඔව් ඉතින් බයික් එකේ ඉන්න. දැන් යන් බයික් එක දාපු ගෙදරට. බයික් එක ගන්න.
අපි යනවා බයි යන් අතෙන් පාරේ ඔන්න එහෙනම් ඉතින් අපි කොතලාගල හයික් එක හරි එහෙනම් කොතලාගල හයික් එකේ vlog එක අපි මෙතනින් ඉවර කරනවා ආයෙ ඉතින් තව ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකම් මෙතනින් අද නවතිනවා එහෙනම් හැමෝටම ජය වේවා බයි Adios.